ආයුබෝවන්. අද අපි රාමායනයේ ඇතුලේ ඉන්න ගොඩක් වෙලාවට හරිම සරල ලේබල් වලින් විතරක් හඳුන්වන චරිත දෙකක් දිහා ටිකක් ගැඹුරින් බලන්නයි යන්නේ. ඒ තමයි මන්දෝදරි සහ අහල්යා. ඔව්. ඇත්තටම මේ චරිත දෙකම හරිම වැදගත් වගේම සංකීර්ණයි. අපි මේ කතාබහට පදනම් කරගන්නේ විවිධ මූලාශ්‍ර. ශාස්ත්‍රීය ලිපි, කවි, විකිපීඩියා වගේ දේවල්, අන්තර්ජාලීය පළවුණ ලිපි. ඒ වගේම මණිනිජේ ආනන්දනී ලියපු අර මන්දෝදරි පොතේ කොටස් හිමත් අපි පාවිච්චි කරනවා. හරියටම. අපේ අරමුණ තමයි මේ චරිත දිහා රාවණාගේ බිරිඳ හරි ගලක් වුණ කාන්තාව හරි කියන එකකින් එහාට ගිහින් බලන එක. එයාලා ගත ඒ තීරණ පිටිපස්සේ තිබුණු කාරණා, සමාජ පසුබිම මේ හැම දේව එක්ක එයාලගේ කතාව තීරුම් ගන්න උත්සාහ කරන එක. අනික මේ දෙන්නම අර පංචකන්‍යා කියන ගණයට වැටෙන එකත් විශේෂයි නේද? අනිවාර්යයෙන්ම. ඒක මේ කතාවට තවත් ගැඹුරක් එකතු කරනවා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු මන්දෝදරිගෙන්. හරි. සාමාන්‍යයෙන් රාමායනයේදී කියවෙන්නේ එයා රාවණාගේ අග්ගබිසව. රූමත්, දැහැමි, ධාර්මික චරිතයක් විදිහට. ඒ පොදු පිළිගැනීම. ඒ වගේන පංච කන්‍යාවන් අතර ඉන්නවා. ඒ කියන්නේ නම් කියනකොට පව් දුරු වෙනවා කියන විශ්වාසයක් තියෙන කාන්තාවන් අතර. ඇත්ත. ඒත් එයා කවුද කොහෙන්ද ආවේ කියන එක ගැනම එක කතා තියෙනවනේ. එහෙමද? මොනවාද ඒ කතා? එක තැනක කියනවා එයා අසුර වාස්තු ශිල්පී මායාසුරගේ හේම කියන දිව්‍යාංගනාවකගේ දුව කියලා. තව තැනක කියනවා එයා වෙනම දිව්‍යාංගනාවක් කියලා. එහෙමත් නැත්නම් මැඩියෙක් ශාපයකින් කාන්තාවක් වුණා කියලාත් කතාවක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ පසුබිම ගැන එක තැනක ස්ථිරෝනේ. ඔව්. මේ කතා නිසාම එයාගේ චරිතය හරිම අර අභිරහස් වගේ. ඒ වගේම ගැඹුරුයි. ඒක රාමෝකට දාන්න අමාරුයි. හරිම රසවත්. එකකින් එහෙම කෙනෙක් කොහොමද රාවණා වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ? අර පොතේ ඒ ගැන කියනවා කිව්වා නේද? ඔව් ආනන්දනීගේ පොතේ තියෙනවා රාවණා මායාසුරව හම්බ වෙන්නවම මන්දෝදරි රාවණාගේ පෙනුමත වගේම වීණා වාදනටත් එකපාරම ආකර්ෂණය වෙනවා. රාවණත් ඉතින් නිකම් රණකාමියෙක් නෙමෙයිනේ. තලුවක් වෙනවා. මොකද්ද? මන්දෝදරිගේ තාත්තා මායාසුර රාවණාගේ බලයට පැහැදුනත් එයාගේ අර අඳුරු පැත්ත ගැන දන්න නිසා මුලින් මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ. බලයේ ප්‍රතිවිපාක ගැන බය වෙනවා. ඔව් එයා අනතුරු අගවනවයි ගැන. ඒත් මන්දෝදරි එයා තමන්ගේ හිත කියන දෙයි තාත්තා ගැන තියෙන විශ්වාසයයි දෙකම අහලා තීරණයක් ගන්නවා. ඒ කියන්නේ පියාගේ අකමැත්ත මැද්දෙත් අය රාවණාව තෝරගන්නවා. ඔව් එතන එයාගේ ස්වාධීන තීරණයක් තියෙනවා. ඉතින් හරිම උත්කර්ෂවත් විදියට විවාහය සිද්ධ වෙනවා. ඊට පස්සේ ලංකාවට එනවා පුෂ්පක විමානයෙන්. හරියටම. ඒ ලංකාවත් පොතේ විස්තර කරන්නේ මායාසුරම හදපු රත්තරම් නගරයක්, දියුණු තාක්ෂණය තියෙන, ගුවන් තොටුපළවල් එහෙම තියෙන දූපත් අධිරාජ්‍යයක් විදියට. ඒත් ඉතින් අගබිසව වුණාට පස්සේ ජීවිතේ සුන්දරම වෙන්නේ නෑ නේද? විශේෂයෙන්ම සීතා කතාවත් එක්ක. සීතාව ආපහු රාමට දෙන්න කියලා. ඒත් රාවණා එක අහන්නේ නෑ. එයා ඒ උපදෙස් ගණන් ගන්නෙ නෑ. මෙතන පේනවා එයාගේ හරි වැරද්ද ගැන තියෙන අවබෝධය. එයාගේ ස්ථාවරය. ඒත් ඒක රාවණා වෙනස් කරන්නේ නැහැ. කතාව තවත් පැටලෙන්නේ රාවණාගේ වෙනත් සම්බන්ධතා එක්ක නේද? අර පොතේ ඒ ගැනත් කියවෙනවා. ඕ ඒකකත් මන්දෝදරිට ලොකු බලපෑමක් කරන සිදුවීමක්. පොතේ තියෙන විදියට එයා ටික කලකට මායා රාෂ්ට්‍රයට ගිහින් එනකොට රාවණා දේශපාලන බලය තහවුරු කරගන්න ධන්‍යමාලිනී කියලා දෙවෙනි බිරිඳකුත් ඊට පස්සේ ඊජිප්තු කුමාරිකාවකුත් උපභාර්යාවක් විදියට අරගෙන. අම්මෝ එතකොට මන්දෝදරි ඒටක ලොකු කම්පනයක් පාවාදීමක් වගේ හැඟීමක් එනවා. එතනදී යාගේ පෞද්ගලික හැඟීමයි රැජිනක් විදියට තියෙන වගකීමයි අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. අනිත් අය ඒක සාධාරණීකරණය කරනවා ඇති. ඕ රාවණාගේ උපදේශක නානාශ්‍රී මාල්‍යවන් වගේ අය කියනවා මේක රාජ්‍යයට හොඳයි දේශපාලන වාසී කියලා. රාවණාගේ අම්මා කයිකේසිත් කියනවා රැජිනක් වුණාම ඔහොම කැපකිරීම කරන්න වෙනවා කියලා. ඒත් එයාගේ හිතේ වේදනාව එහෙමයි. ඇත්තටම අර අන්තහපුරය කියන කොටස හැදෙන්නෙත් ඔය සිද්ධියෙන් පස්සේ කියලායි පොතේ කියවෙන්නේ. රාවණාගේ චරිතේ තව අඳුරු පැත්තක් මතුවෙනව නේද? අර අමෘතයේ සිද්ධියත් එක්ක. ඕ ආනන්දනීගේ පොතේ එකක් කියනවා. රාවණා අමරණීය වෙන්න හිතාගෙන හදාගත්ත අමරතයක් ශල්‍ය කර්මයකින් නාභිය පිටිපස්සේ තැන්පත් කරගන්නවා. ඒකෙන් එයාට අමරණීයත්ව ලැබෙනවද? ලැබෙනවා කියලා හිතන්නේ. ඒත් ඒකේ අතුරු ආබාධ එයාගේ කේම්තිය, ලිංගික ආශාව, ක්‍රූරත්වය පාලනය කරගන්න බැරි වෙනවා. ඔහු දාසීන්ට පවා අතවර කරන්න පටන් ගන්නවා කියලත් සඳහන් වෙනවා. මේ වෙලාවේද මන්දෝදරි මොකද කරන්නේ? එයා නිහඬව ඉන්නවද? නෑ. මෙතන තමයි එයාගේ ශක්තිය පේන්නේ.
පොතේ කියන විදිහක එයා කෙලින්ම රාවණාට මුහුණ දෙනවා. එවද? ඔව්. එයා අහනවා ඔබේ යුක්තිය මේකද කියලා මම මේ වගේ දෙයක් කළොත් ඔබ ඉවසනවද වගේ ප්‍රශ්න අහනවා. එයා කියනවා මේ හැසිරීමට හේතුව අර්බෙහිත. අර අමෘතය කියලා. ඒ කියන්නේ එයා කෙලින්ම අභියෝග කරනවා. හරියටම. ඒකෙන් පේනවා එයා නිකම්ම යටත් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි කියලා. රාවණත් ඒ වෙලාවේ පොරොන්දු වෙනවා තමන්ගේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්නම් කියලා. ඒත් ඊට පස්සෙත් සිද්ධ වෙනව නේද අර වේදවතීගේ කතාව? ඔව් ඒකත් හරිම තීරණාත්මක සිදුවීමක්. මන්දෝදරි පොතේ එක තියෙනවා රාවණා භාරණා කර කර හිටපු වේදවතී කියන තපස්වරියකට බලහත්කාරයෙන් ලං වෙන්න යනවා. එයා ඒක ප්‍රතික්ෂේප කළාම දරාගන්න බැරුව ගිනි පැනලා මැරෙනවා. මැරෙන්න කලින් ශාප කරනවා. මොකද ශාපේ? ස්ත්‍රියක් නිසාම නුඹේ විනාශය සිද්ධ වෙයි. ඒ ස්ත්‍රිය මමම වෙන්නම් කියලා. ඒක තමයි පස්සේ සීතා එක්ක සම්බන්ධ වෙන්නේ. ඔව් ඒ ශාපේ තමයි රාමායනයේ යුද්ධයට එක හේතුවක් විදිහට සමහර දකින්නේ. ඒ වගේම මන්දෝදරීගේ කුළුදුල් දරුවා ගැන තනාවැක්කියක් තිබුණා නේද? තිබුණා. ප්‍රධාන පූජක මහාන්ත අනාවැක්ක කියනවා මන්දෝදරීගේ පළවෙනි දරුවා රාවණාගේ බලයට තර්ජනයක් වෙයි කියලා. නමුත් මන්දෝදරි පතිරුතාව රකින්න තාක් එයාගේ ශක්තියෙන් රාවණාව ආරක්ෂා කරන්නත් පුරුවන් කියලාත් කියනවා. හරිම සංකීර්ණයි. මේ අනාවැක්කිය තමයි නේද අර සීතා කියන්නේ මන්දෝදරීගේ දුව කියන කතාවටත් සම්බන්ධ වෙන්නේ. ඔව් ආනන්දනීගේ පොතේ තියෙන මේ විකල්ප කතාව ගොඩනෙගෙන්නේ ඔය අනාවැක්කිය මොත පදනම් වෙලා. ඔයිට ඇත්තටම ගොඩක් අය දන්නේ නැති කතාවක් වෙන්නේ නැති. කොහොමද ඒක වෙන්නේ? පුතේ හැකියට මන්දෝදරි අර ගෘත් සමද කියන ඍෂිවරයාගේ මුට්ටියක තිබ්බ දරුවන් ලබා දෙනවා කියලා හිතපු ඒත් ඇත්තටම වෙනස් බලයක් තියෙන පුරුවත් දියරයක් බොනවා. එයා ගැබ් ගන්නවා. ඒත් අර අනාවැක්කිය නිසා දරුවා රාවණාට තර්ජනයක් වෙයි කියන බයට එයා මේ ගැබ් ගැනීම රහසක් විදිහට තියාගන්නවා. ඉතින් අන්තිමට රහසින්ම දුවේ කිපදුනාම ඒ දරුවව මුට්ටියක දාලා වලලනවා. අනේ පස්සේ කතාවේ වෙන තැනකදී සීතාම මන්දෝදරීට කියනවා ජනක රජතුමා යාව හම්බ වුණේ කුඹුරක් කොටනකොට පොළවෙන් කියලා. පොතේ මේ කතා දෙක සම්බන්ධ කරනවා උපන් ලපයක් හරහා. ඒ කියන්නේ යුද්ධයට මුල් වුණ සීතා ඇත්තටම රාවණාගේම දුව වෙන්න පුළුවන් කියන එකද? මේ කියන්නේ ඒ පොතේ ඉදිරිපත් කරන අර්ථකථනය එක. ඒකේ තියෙන ඛේදවාචකේ හිතා ගන්න පුළුවන්. කවදා හරි මේ රහසෙ එළි වෙනවද? රාවණා දැනගන්නවද? ඔව්. අවසාන සටනට කලින් මන්දෝදරි මේක රාවණාට කියනවා. එයාට ලොකු වරදගාරී හැඟීමක් තියෙනවා. ඒ වගේම යාගේ හිතවතියක් වන මායි බල කරනවා කියන්න කියලා. රාවණා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? පොතේ කියන විදිහට එයා මුලින් කම්පණයටත් කෝපයටත් පත් වෙනවා. පාවා දුන්නා වගේ හැඟීමක් එනවා. ඒත් එක්කම යා තමන් කරපු වැරදිත් පිළිගන්න තැනකට එනවා. තමන් යුද්ධ කරන්නේ තමන්ගේම දුවට විරුද්ධව වගේ තත්වයක් නේද? මේ කියන කාරණේ යාව කම්පණය කරනවා. හරිම දුක්බර කතාවක්. ඉතින් රාවණා මෙරුණට පස්සේ මොකද වෙන්නේ මන්දෝදරීට? සමහර තැන්වල කියනවා එයා විභීෂණව කසාද බැඳ කියලා. ඔව් ඒ කතාව තියෙනවා. ඒතර මන්දෝදරි පුතේ ඒක පැහැදිලි කරනවා. ඒක දේශපාලන ස්ථාවරත්වයට කරපු දෙයක් කියලා. රාජ්‍ය වෙනුවෙන්? ඔව්. රාම සහ විභීෂණගේ උපදේශකයෝ තමයි ඒක යෝජනා කරන්නේ. මන්දෝදරි මුලින් හරිම අකමැත්තෙන් ඉන්නේ. ඒත් ලංකාවේ අනාගතේ හිතලා අන්තිමට එකඟ වෙනවා. ඒක එයාගේ කැමැත්තෙන් වෙන දෙයක් නෙවෙයි. ඉතින් මන්දෝදරීව ගත්තම යා නිකම්ම රාවණාගේ බිරිඳ කියන එකට වඩා කොච්චර එහාගේ චරිතයක්ද? අනිවාර්යෙන්ම. එයා ධාර්මිකයි, පක්ෂපාතී, ඒ වගේම හරිම එඩිතරයි. ස්වාධීන අදහස් තිබ්බා. රාවණාට ආදරේ කළාට එයාගේ වැරදි දැක්කම කතා කළා. ඔව්. ධර්මයේ ගැන මතක් කළා. අසුර රජිනක් වුණාට අර ඒකාකෘති ඔක්කොම කඩන චරිතයක්. එයාගේ ජීවිතේ තිබෙන හැලහැප්පීම් ගැටුම්. හොඳයි දැන් අපි යමු අපි අනිත් චරිතයට. අහල්යාට. හරි. එයත් පංචකන්‍යාවන්ගෙන් කෙනෙක්. ඒත් එයාගේ කතාවත් හරිම වෙනස් නේද? විශේෂයෙන්ම ඉන්ද්‍ර දෙවියන් එක්ක වුණු සිද්ධිය. ඔව්. ගොඩක් වෙලාවට කියවෙන්නේ ඉන්ද්‍රා එයාව රැවැත්තුවා කියලානේ. ගෞතම ඍෂිවරයාගේ වෙස්සරගෙන ඇවිත්. ඒත් අපි බලපු මූලාශ්‍රයක වෙනස් කතාවක් තිබුණා නේද? ඔව්. අර ශූන්‍යතුන පංචකන්‍යා ලේඛනයේ තියෙන වෙනස්ම අර්ථකථනයක්. ඒකේ කියවෙන්නේ අහල්යා හිතාමතාමයි ඉන්ද්‍රායික සම්බන්ධ වෙන්නේ කියලා. ඒ මොකක් නිසාද? ඊ අර්ථකථනයට අනුව එයාගේ සැමියා තපස් රකින්න වයස්ගත කෙනෙක්. ඉතින් අලුත් වෙනස් අත්දැකීමක් ලබන්න තියෙන කුතුහලය නිසා එයා මේ දේ කරනවා. ඒ කියන්නේ ඒක රැවටීමකට වඩා එයාගෙම තේරීමක්. ඒ අර්ථකථනය කියන්නේ එහෙමයි. වෙනස් සහ අසාමාන්‍ය අත්දැකීම් සඳහා වූ නොසන්සිදෙන කුතුහලය සහ ඒකට අවදානමක් ගන්න තියෙන කැමැත්ත කියන කාරණා තමයි ඒකට හේතු විදිහට දක්වන්නේ. ඒක නම් ඇත්තටම වෙනස්ම විදිහක් ඒ කතාව දිහා බලන. ඔව්.
එකෙන් අහල්යාව වින්දිතාවකගේ තැනින් අයින් කරලා තමන්ගේ තීරණයක් ගත්ත කෙනෙක් විදියට පෙන්වනවා. ස්ත්‍රී ක්‍රියාකාරීත්වය ඉස්මතු කරනවා. ඒ මූලාශ්‍රයම තිබුණා නේද? එයා ගලක් වෙලා හිටපු කාලය ගැන කවියකොත්. ඔව්. ඒකේ පහඩව එයා ගලක් වෙලා ඉදිද්දි දැනුවත් වෙද්දි පොළොව එක්ක සම්බන්ධයක් දැනුණද වගේ දේවල්. රාමනිසා ආයමත් ජීවිතේ ලබන මොහොත හරිම ලස්සනට විස්තර කරලා පළවෙනි පාරට ලෝකෙ හැදුනා වගේ කියලා. හරිම ගැඹුරුයි. ඉතින් මේ චරිත දෙකම මන්දෝදරි සහ අහල්යා පංචකන්‍යාවන් විදිහට තමයි සැලකෙන්නේ. නම් කිව්වම පව් නැති වෙන සුද්ධ කාන්තාවන් විදිහට. ඔව්. ඒත් අපි මේ කතා කරපු විස්තර බැලුවම එයාලගේ ජීවිතය එච්චර සරල නෑ නේද? සුද්ධවන්තකම කියන එකට අභියෝග කරන දේවල් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන රසවත්ම දේ. එක පැත්තකින් එයාලා ධාර්මිකයි, භක්තිමත්. මන්දෝදරි රාවණාට අවවාද කරන අහල්යා ශාපයෙන් මිදිලා පවිත්‍ර වෙනවා. ඒත් අනිත් පැත්තෙන් එයාලා මුහුණ දෙන පීඩනයන්, එයාලා කරන තීරීම් සමහර විට සමාජ සම්මතෙන් පිට යන දේවල්. හරියටම අහල්යාගේ අර හිතාමතා කරපු තීරීමකන කියන කතාව මන්දෝදරිට අකමැත්තෙන් වුණත් විභීෂණව කසාද බඳින්න වෙන එක මේව නිසා. යාලව හොඳ හරි නරක හරි කියලා ලේසියෙන් වර්ග කරන්න බෑ. එයාලගේ කතා අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඔව්. වීර කාව්‍යවල ඉන්න චරිත විශේෂයෙන්ම ගැහැණු චරිත දිහා තව ටිකක් ගැඹුරින් සියුම්ම බලන්න ඕන කියන එක මතක් කරනවා. ඉතින් අපි අද මේ මන්දෝදරි සහ අහල්යා කියන චරිත දෙකේ හරිම සංකීර්ණ සමහර විට සැඟවිලා තිබුණු පැති කීපයක් ගැන කතා කළා. රාජකාරිය, ආදරය, පක්ෂපාතීත්වය, පාවාදීම, සමාජයේ බලාපොරොත්තුවන් මේ හැමදේම මැද්දේ යාලා ගත්ත තීරණ, යාලා මුහුණ දුන්නු තත්වයන් දිහා බැලුවා. ඇත්තම මේ වගේ කතා විශේෂයෙන්ම විවිධ මූලාශ්‍ර වලින් එන වෙනස් ආර්ථකතන එක්ක බලද්දි ඉතිහාසය හරි පුරාවෘත්ත හරි කියන්නේ එකම එක කතාවක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඔව්. විවිධ පැති තියෙනවා. විවිධ කෝණ වලින් බලන්න පුරුවා. ඉතින් මේ හැමදේම එක අහගෙන ඉන්න අයට අවසාන වශයෙන් හිතන්න දෙයක් තියලා යන්න කැමතියි. අපි කතා කළා පංචකන්‍යා සංකල්පය ගැන. නම් සිහිපත් කිරීමෙන් පවුදුරු වෙන කාන්තාවන් 5 දෙනෙක්. ඔව්. ඒත් මන්දෝදරිගේ කතාවේ අහල්යාගේ කතාවේ අපි දැකපු මේ සංකීර්ණකම් සමහර විට අර සාම්ප්‍රදායික සදාචාර සීමා මායිම් උල්ලංඝනය වෙන තැන් අහල්යාගේ තේරීම මන්දෝදරිගේ දෙවෙනි විවාහය වගේ දේවල්. ඔව්. ඒවත් එක්ක බලද්දී ඒ වීරකාව්‍ය සන්දර්භය ඇතුළෙම සුද්ධවන්තකම, පාපිය, සිහිපත් කිරීමෙන් පවිත්‍ර වීම කියන දේවල් වලින් ඇත්තටම අදහස් වෙන්නේ මොකක් වෙන්නේ නැත්තද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ වගේ සංකීර්ණ ජීවිත කතා තියෙන චරිත කොහොමද ඒ පංචකන්‍යා කියන ගෞරවයට පාත්‍ර වෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා ආරාධනා කරනවා.